කෝ-ඇක්ටිවේෂන් ව්‍යායාම මාලාවේ තුන්වෙනි ව්‍යායාමය තමයි මේ බර්ඩ් ඩොග් ව්‍යායාම කියන එක. අපි මුලින් ශෝණි පතුල තද කරා. ඒ වගේම කොන්දේ මාංශ පේශි ශක්තිමත් කිරීම සහ තට්ටම සිදු කරා. දැන් මේ බඩයි කොන්දයි ඒක ඔක්කොම එකතු කරලා කරන ව්‍යායාමයක් මේක. ඒ වගේම බැලන්ස් එකටත් මේක හරි වැදගත්. අපි කොහොමද බලමු මේ ව්‍යායාම කරන්නේ. එතකොට මේ වගේ අපි බර්ඩ් ඩොග් ගම මේ බල්ලෙක් වගේ පොඩ්ඩක් දන ගන්න වගේ ඕන අවස්ථාවක් තියෙන්නේ. කකුල මේ විදිහට තියාගෙන දැන් සඳේ එක කකුලක් ඔසවන්න. ඒ අන්න කකුල එහෙම කෙලින් පොයින්ට් වෙන්න ඕන. හරිද? මේ ආකාරයෙන් කෙලින් තනි ඊයක් ආකාරයෙන් තියෙන්න ඕනේ. එතකොට මේ කොන්දේ මාංශ පේශි ශක්තිමත් වෙනවා වගේම බඩත් තද කරන්න. අර අපි මුත්‍රා ශෝණි පතුල තද කරනවා ගමන්ම මේ සියලුම මාංශ පේශි එකට තදවීමකට ලක් වෙනවා. 10ට ගණන් කරලා ඉස්සරහට බලන්න. 10ට ගණන් කරනවා පළවෙනි තියෙන්නේ. මේ ව්‍යායාමය ටිකක් කරන්න පුළුවන්. මේකට බැලන්ස් එකත් ඉම්ප්‍රූව් වෙනවා මේකේ. අපි මේ එක කකුලක් පළලට යන්න. දැන් අනිත් කකුල ඔසවන්න. දැන් මුලින් මේ වගේ මාරුවෙන් මාරුවට කකුල කෙලින් තියෙන්න ඕනේ. මාරුවෙන් මාරුවට මේ ව්‍යායාමය සිද්ධ කරන්න. කොන්ද කෙලින්. ඒ වගේම 10ව 3ක් කරන්න පුළුවන්. මේක කරන්න පුළුවන් වෙනකොට අපි කියනවා අතත් උසවන්න. මේක ටිකක් අමාරුයි කරන්න. එතකොට අපේ මේ කෝ එකේ කොන්ද, බඩ, ශෝණි පතුල මුලේ සියලුම දේ ශක්තිමත් කිරීමට ලක්. තප්පර 10ක් අල්ලාගෙන ඉන්න ආපහු 1000 කරන්න. මේ ආකාරයෙන් 10ව 3ක් සිද්ධ කරන්න පුළුවන් මේ ව්‍යායාමය.